බගන්දරා. බගන්දරා ලිව්වේ කවුද? ඔයාලා කවුරුත් දන්නවනේ. සම්මානනීය ලේඛකතුමා අපේ එරික් ඉලප් ආරච්චි මහත්මයා. ඉතින් බගන්දරා නවකතාවෙන් නවකතා ශ්‍රේෂ්ඨයට අත්පොත් ලැබලා අද බගන්දරා නවකතා පොතේ තුන්වන මුද්‍රණයත් ඔන්න අපිට ලබා දීලා තියෙනවා. ඉතින් අපි ආදරෙන් මෙතන පිළිගන්නවා ඔබතුමාව. සුබදර්ශන ඔබතුමාට. ඉතින් සම්මානීය ලේඛක එරික් ඉලප් ආරච්චි මහත්මයාගේ අලුත් දෙයක් ගැන තමයි අපි මේ කියන්න යන්නේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී. පේනවා නේද මගේ අතේ තියෙන මොකද්ද කියලා. සුනක ආර්යා. ඉතින් ඔන්න අද තමයි මේ පොත අපේ පාඨකයන් අතරට ලබා දෙන්නේ. මේකත් එළිදැක් වෙන්නේ ගොඩගේ ප්‍රකාශනයක් විදිහට. මොකද්ද මේ සුනක ආර්යා කියන්නේ? සුනක ආර්යා කියන්නේ මේක අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් අපිට කිව්වේ Lady of Dogs කියලා. ඒ කියන්නේ මේකේ කතාව යන්නේ උතුරේ යුද්ධ සමයේ කොළඹ අපේ අගනගරයේ කොළඹ මෙහි ජීවත් වෙනවා එක කාන්තාවක්. ඒ කාන්තාවගේ සැමියා ඉංග්‍රීසි ප්‍රකට පුවත්පත් කලාවේදී හැටියට ඉඳලා එයා අභාව ප්‍රාප්ත වෙලා තියෙනවා. එතකොට මෙයා කොළඹ ඒ වෙනස් වෙන කොළඹ ජාතිවාදයේ නැගීම සහිත සහ යුද්ධයේ පිපුරුම් සහිත බියකරු කොළඹ මෙයා ජීවත් වෙන හැටි. එයා ජීවත් වෙන්නේ අත වශයෙන්ම එයා තවදුරටත් ඒ ඉංග්‍රීසි පුවත්පත් කලා මේ ආයතනයක සේවය කරනවා පුවත්පත් කලාවේදිනියක් හැටියට. ඒ අතර මෙයා රාත්‍රී කාලේ කොළඹ ඉන්න දඩාවතේ යන බල්ලන්ට රාත්‍රී කෑම සපයනවා. එවැනි මං දන්නා කාරණයක් තමයි ඒ දඩාවතේ ගිය යන සුනකයින්ට කෑම සපයන 4-5 දෙනෙක් කොළඹ ජීවත් වෙනවා. ඒගොල්ලන්ගේ ප්‍රධාන වුමනාව ආධ්‍යාත්මික වුමනාව වෙන්නේ මේ බල්ලන්ව පෝෂණය කිරීම. ඉතින් ටිකක් අමුතු කතාවක්. කොළඹත් එක්ක බැඳිච්ච කොළඹ හරි අමුතු කතාවක්. මේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදීම කොළඹ ගැන ලියවෙන මේ පොත ඔන්න එළි දක්වලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ පොත මිලදී ගන්න ගොඩගේ ප්‍රකාශන ආයතනය හරහා. ඉතින් මේ දවස් කීපෙම අපිත් රැඳිලා ඉන්නවානේ. කොළඹ BMICH පරීක්ෂණය ඔයාලට පුළුවන් මිහිලක මෙදුරු පරීක්ෂණයට ආවොත් මේ පොත ගන්න අද දවසේ අපගේ ආදරණීය කතුරුතුමා එරික් මහත්මයාවත් හමු වෙලා අත්සනක් සහිතවම. ඉතින් ඉදිරි දින කීපෙදිත් ඔබට පුළුවන් ජේශාලාව සහ මිහිලක මෙදුරු පරීක්ෂණයට ආවොත් මේ පොත මිලදී ගන්න. ඉතින් ඒ විතරක් නෙමෙයි. මහජන පාමසිය මේ අවුරුද්දේ විද්‍යෝදය සාහිත්‍ය සම්මාන වල හොඳම කෙටි කතාව විදිහට සම්මාන ලබන්නේ මේ මහජන පාමසිය. ඒ වගේම තමයි සඳ ගමන. මෙතුමාගේම කෘතියක් ඉතින්. සඳ ගමන. ගොඩගේ සාහිත්‍ය සම්මාන වලදී ඒකෙත් විශිෂ්ටම නවකතාව විදිහට සම්මාන ලබන්නේ සඳ ගමන. ඉතින් එතන පොත් ගත්තොත් පොත් ගොඩක් තියෙනවා අපිට කතා කරන්න ගියොත් එකින් එක. තමත් සුළු වෙලාවක් තියෙන්නේ මේ වෙලාවේ අපිට. අපි ආරාධනා කරනවා එන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ගොඩගේ ප්‍රකාශන ආයතනයේ වෙළඳ කුටියටත්. ඔබ ආදරය කරන කතුරුතුමා අද දවසේ අපිත් එක්ක රැඳිලා ඉන්නවා. ඔබට පුළුවන් එතුමාගේ සමරුවත් සහිතවම මේ ආදරණීය කෘතිය ගන්න. ඉතින් අපිට අවසන් වශයෙන් දැනගන්න පුළුවන්ද ගොඩගේ ප්‍රකාශන ආයතනයත් එක්ක වසර ගණනාවක් තිස්සේ වැඩ කරන පොත් එළි දක්වන කෙනෙක් නේ ඔබතුමා. ගොඩගේ ප්‍රකාශන ආයතනය අලුත් මුහුණුවරක් කරන් තියෙනවා ඔබතුමාට පේනවා. ඔව් වඩාත් සක්‍රීය වන බවක් පෙන්වන්න කරනවා. විශේෂයෙන් මේ අද සමකාලීන පොත් කර්මාන්තයේ දේවල් උකහා ගනිමින් මම හිතන්නේ ප්‍රදර්ශන කීපයක් පැවැත්වුවා. ඒක උඟක් හොඳයි. මොකද මේ බෙදා හැරීමේ ගැටලුවට ඒ ප්‍රදර්ශන පැවැත්වීම හොඳ විසඳුමක් වෙනවා කියලා මම හිතනවා. හරි ඉතින් ඔන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් හැමදාම අලුත් වෙද්දී ගොඩගේ අපිත් අලුත් වෙලා තියෙනවා. ඔයාලට දැන් පුළුවන් ගොඩගේ YouTube channel එකට ගිහිල්ලා ගොඩගේ YouTube channel එකත් subscribe කරන්න. ගොඩගේ book publishers. ඉතින් ඔයාලට ආරාධනා කරනවා අපි මේ දාන හැම දෙයක්ම ගොඩගේ YouTube පිටුව හරහා, ගොඩගේ WhatsApp channel එක හරහා, ගොඩගේ TikTok පිටුව හරහා, ගොඩගේ Facebook පිටුව හරහා මේ හැම දෙයකින්ම social media ඇතුලේ ඔයාලට අපේ ගොඩගේ ප්‍රකාශන ආයතනයේ අලුත් වෙන හැම දෙයක්ම දැනගන්න අපි අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඉතින් ඒ වගේම අපි අද දවසේ කාර්යබහුල වෙලාවක අපිත් එක්ක සම්බන්ධ වුණාටත් ගොඩගේ ප්‍රකාශන ආයතනය වෙනුවෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.